ජයශ්‍රී මහා බෝධියත් රුවන්වැලි සෑයත් අතර පිහිටි මෙම නටබුන් අනුරාධපුර යුගයේ සුවිශේෂී ගොඩනැගිල්ලක වර්තමාන ශේෂයන්ය. ලෝවා මහා පාය නමින් හැඳින්වෙන මෙය ලෝහ ප්‍රසාදය නමින්ද ප්‍රකටය. මෙම ගොඩනැගිල්ලේ පියස්ස තඹලෝහ උළු කැටවලින් සෙවිලි කර තිබූ නිසාවෙන් එසේ හැඳින්වෙන බව කියවේ. ගොඩනැගිල්ල ඉදිවී ඇත්තේ ශිලා ස්තම්භ පේලි 40ක් මතයි. ගල්කණු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එය මහල් 9ක් වූ බව වංශ කතාවල සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව 137ත් 119ත් අතර රජ කළ සද්ධාතිස්ස රජු සමයේදී මෙම ගොඩනැගිල්ල ගිනිගෙන දැවුණු බවත් රජු විසින් එය සත්මහල් කොට යලි ගොඩනැංවූ බවත් වංශ කතාවේ කියවේ. ලෝවා මහා පාය පිහිටි ස්ථානය මිහිඳු මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබූ පුණ්‍ය භූමියක්.